Hello traders. අද නිව්යෝක් සෙෂන් එකේ ජුඩාස් ස්විං සෙටප් එකක් ක්‍රියේට් වුණා. ඉතින් මම 1 to 2 ට්‍රේඩ් එකක් කැච් කරගත්තා. දැන්වත් ට්‍රේඩ් එක තාම TP හිට් කරලා නැහැ. ට්‍රේඩ් එක රන් වෙන ගමන් තියෙන්නේ. ජුඩාස් ස්විං සෙටප් එකේ සිල්වර් බුලට් ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ තමයි ට්‍රේඩ් එක රන් වෙන්නේ. TP හිට් වුණා. මං මේ ට්‍රේඩ් එක ගන්න හේතු සාධක ටික ඔයාලට එක්ස්ප්ලේන් කරන්න. මම ඒෂියන් රේන්ජ් එක ක්ලෝස් වෙලා ඩේ අද දවසේ හැදුන හයි එකයි ලෝ එකයි මාක් කරගෙන තියෙනවා. ඊට පස්සේ නිව්යෝක් සෙෂන් එකේ හරියටම නිව්යෝක් ටයිම් එකෙන් 8:30 ටයිම් එක ඉවර වෙනවත් එක්කම 8:37ට හැදුන කැන්ඩල් එකෙන් අද දවසේ හයි එකේ ලික්විඩිටි ස්වීප් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක ලික්විඩිටි ස්වීප් එක CISD එකක් විදිහට ගන්නත් පුළුවන්. රයිට්. එතකොට ලික්විඩිටි ස්වීප් කරපු කැන්ඩල් එක කාට හරි CISD එකක් විදිහට ගන්නවා නම් ඒ ගන්නත් පුළුවන්. මම ඒක වෙනම කලර් එකකින් දාගන්නම්. එතකොට මේක CISD එකක් විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ මාකට් එක CISD එකක් ඉවර වෙලා කාට හරි ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා නම් CISD එකකින් එන්ටර් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජුඩාස් ස්විං සෙටප් එක CISD එකකින් එන්ටර් වෙනවා අඩුයි. ඒකට හේතුව ගොඩක්ම මාකට් එකේ ස්ට්‍රක්චර් එකේ බ්‍රේක් එකක් දීලා ඉවරලා හැදෙන ෆෙයාර් වැලියු ගැප් එකෙන් තමයි ගොඩාක් දුරට මාකට් එකට මේ මාකට් එකේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. එතකොට මම අනුගමනය කරන්නේ ඇත්තටම ඒ පොසිෂන් එක තමයි. එතකොට මම කාට හරි නැත්තම් මෙතන ටර්ටල් සොප් එකක් දීලා තියෙනවා. ඒ ටර්ටල් සොප් එකකින් උනත් මේ මාකට් එකේ ට්‍රේඩ් එකකට එන්න වෙන්න පුළුවන්. මොකද මෙතන CISD එකක් දීලා තියෙනවා. ඊට පස්සේ CISD එකෙන් ෆෙයාර් වැලියු ගැප් එකක් BPR එකක් සාමාන්‍යයෙන් කාට හරි මෙතනින් ට්‍රේඩ් එකට එන්න වෙන්නත් පුළුවන්. එයාලගේ මැක්‍රෝ ටයිම් වල මේ කන්ෆර්මේෂන් අනුව මම මෙතනින් මේ ටික අයින් කරගන්නම්. ඔයාලට පොඩ්ඩක් ක්ලියර් වෙන්න සෙටප් එක. මැක්‍රෝ ටයිම් බලන කවුරු හරි ඉන්නවා නම් ඔයාලගේ ටයිම් බේස් එකත් එක්ක ඔයාලට මෙතනින් ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන්. මෙතන BPR එකක් තියෙනවා. මොකද මෙතන V shape rejection එකක් තියෙන්නේ. එතකොට කාට හරි මෙතනින් එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ ෆෙයාර් වැලියු ගැප් එකකින් නිසා මගේ රිස්ක් එකත් මැනේජ් කරගෙන මම මෙතනින් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. රයිට්. එහෙනම් guys අද නිව්යෝක් සෙෂන් එකේ මම ජුඩාස් ස්විං සෙටප් එක කැච් කරගත්තේ ඔය විදිහට. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දන්න විදිහට ඔයාලට ඒවට පිළිතුරු දෙන්න. දැන් වීඩියෝ එකක් වුණත් ගෙනත් දෙන්න පුළුවන්. එහෙනම් thank you. good night.